මේකේ මේ vehicle එක මෙන්න මේ මොඩල් එක තමයි try කරන්නේ. නරකවනේ. මම මේ කල්පනා කළේ කොහොමදත් අපේ මිනිහා මේක විනාශ කරන එකේ මෙච්චර සැප වාහනයක් කරන් දෙන එක තේරුමක් තියෙද කියලා. මම දන්නේ මල්ලිගේ කැමැත්තක්. දැන් මෙහෙමනේ දැන් හොඳ වාහනයකින් ගිහිල්ලා බහින බොන්න ටිකක් කැපිලා තියෙන්නේ. විශේෂයෙන් ඡන්ද ව්‍යාපාරිකදී උග අත්‍යවශ්‍යයි. මගේ පර්ස් එකේ ගාන කැපෙනවට මට කිසිම ප්‍රශ්නයක් නැහැ. මට පුළුවන් වාසුලට මේට වැඩි හොඳ වාහනයක් කරන් දෙන්න. ඒක ගැටලුවක් නෑ මට. දැන් මේමයි මෙච්චර ගාණක් වියදම් කරලා මේ වගේ දෙයක් අරන් දුන්නාට පස්සේ අපිට පුළුවන් වෙනවා වාසුලුව කන්ට්‍රෝල් කරන්න. දැන් ඊට පස්සේ යාට කියන්න බෑනේ අපි කියන දේකට පිටින් යන්න නෑ අරක් කරන්න බෑ මේක කරන්න බෑ කියලා. අනේ මන් දන්නේ මට නම් තේරෙන්නේ නෑ උඹලගේ පොලිස් ගැට. දැන් මේ වාහනේට කීයක් විතර යනවද? මේ මගේ ඔය යාළුවෙක්ගේ සේල් එකෙන් ගන්නේ. දැන් යානම් කිව්වා ප්‍රශ්න නැහැ ගාන පස්සේ කතා කරමු ඕනනම් අරගෙන යන්න කියලා. එහෙමත් පුළුවන්ද? කට වචනෙට වාහන අරන් එන්න. ෂෝක් නේ. මම ඩවුන් පේමන්ට් එක ගෙවලා තියෙන්නේ. මොකද වාහනේ වෙන් කරගන්නත් එපායි. දැන් මේ සල්ලි ගෙවලා බඩු වෙන් කරගෙන ඊට පස්සේ තමයි ෆොටෝ අරන් එලා මට පෙන්නලා මේක හොඳද නරකද කියලා අහන්නේ නේ උඹලා. ඈ? බැරි අයියා එහෙම අකමැති නම් මම මේක අතහැරලා දාන්න. මල්ලි මේක අහන්නකෝ. මන් දන්නවා මල්ලිට දරුවෝ නැති නිසා ඔයා මගේ දරුවෝ තුන් දෙනාට තමන්ගේ දරුවන්ට වගේ ආදරේ. ඒක හරි. නමුත් මට මුන්ව හදා ගන්න ඕනේ. මම ඒක දන්නවා. මම යම්කිසි විනයක් පාලනයක් ඇතුව මුව හදාගෙන එනකොට මල්ලිලා හොරෙන් ඇවිල්ලා මේගොල්ලන් උරුතල් කරනවා. හරි? එතකොට මොකද වෙන්නේ? මම මුන් ඉස්සරහා නිකන් ජෝකර් කෙනෙක් වෙනවා. නෑ නෑ කවදාවත් එහෙම වෙන්නේ නෑනේ. මොකද අයියා මේ හිතන්නකෝ කිසිම දවසක අයියාගේ වචනයට පිටින් මේ දරුවෝ තුන් දෙනා ගිහිල්ලා තියනවද කියලා. කවුද දන්නේ? මම මෙතන මේ බිස්නස් වැඩ වලට හිර වෙලා. කවුද දන්නේ ඌවා? ඔව් ඉතින් අයියා කියනවනම් එහෙමයි ඉතින් මම මේක නෑ අපි මෙහෙම කරමු. අපි මේ වාහනේ වාසුලට අරන් දෙමු. හැබැයි මේක ගානේ ගෙවන්නේ මම. අයියා කැමත්තක්. මල්ලි ලොකු එකා ගැන පොඩ්ඩක් ඇහගගෙන ඉන්න ඕනේ. තේරුණානේ? මම දරුවෝ හැදුවේ උඹ පාරට බිසි කරන්න නෙවෙයි. මම දන්නවා. ඒ වගේම මම කවදාවත් දරුවෝ එහෙම වෙන්නේ නැහැ. right okay. එහෙමනම් මල්ලි දැන් යන්න. දැන් බඩලට දුක් ඇතිනේ. ඔව් වැඩි. එහෙමනම් ඔගේ මේ ගණන් කිලෝ ටික ලෑස්ති කරලා උච්චරක් යනවාද කියලා බලන්න මට කෝල් එකක් දෙන්න. හරි. කියනයි මට dan syukur dan